ආයිබෝන් යාළුවනේ සුබ දවසක්. TD Aqua Farm YouTube නාලිකාව සමග එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඩැෆ්නියා ටිකක් කොහොමද හරියට බෝ කරගන්නේ කියලා. අපිට ඒකට ඕන වෙනවා මේ වගේ ටැංකියක්. ඔයාලට ටැංකියක් මහා ගන්න අපහසු නම් බේසමක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඒ ගන්න භාජනෙන් සාමාන්‍යයෙන් භාගයක් වෙන්න වගේ වතුර පුරව ගන්නවා. මේක ටැංකිය නම් උස තියෙන අඟල් 6ක් වගේ මං 2කමාරක් වෙන්න වගේ වතුර පුරව ගත්තා. වතුර පුරවගෙන යාළුවනේ මාළු ඉන්න ටැංකියකින් අපි සාමාන්‍යයෙන් වතුර ප්‍රමාණයක් ගන්නවා. සාමාන්‍යයෙන් බේසමකින් මම මේකට 2ක් වෙන්න වගේ දාගත්තා. ඒ දාගෙන යාළුවනේ අපි මේකට දාන්න ඕනේ ගොම වතුර සමග දිය කරලා දා ගන්න ඕනේ. මං අර දාගත්ත මාළු ඉන්න ටැංකියෙන් ගත්ත වතුර ප්‍රමාණය වගේ වෙන්නම ගොමක් දාගත්තා. ඒ කරලා යාළුවනේ අපි මේක මදුරු පිට සත්තු අරුම්මුන් යන්නේ නැති වෙන්න වහලා දවසක් විතර පල් කරගත්තා. ඒ පල් කරගෙන යාළුවනේ දැන් මේ දින්නේ පස්සේ දවසේ අපි දැන් මේකට එකතු කරගන්න ඕනේ ඩැෆ්නියා කල්චර් ටිකක්. මොන වැඩේ කරන්නත් ඩැෆ්නියා කල්චර් එක ඉස්සල්ලාම ඕන කරනවා. ඩැෆ්නියා කල්චර් එක නැත්නම් ඉතින් බෝ කරන්න හම්බෙන්නේ නැහැ. මේ තියෙන යාළුවනේ ඩැෆ්නියා කල්චර් එක අපි දැන් මේක අර ටැංකියට දාගමු. අපි දැන් මේක මේ විදිහට මේ ටැංකියට එකතු කරගන්න යාළුවනේ. මෙහෙම එකතු කරන් අපි මේකට මදුරුන් අරුමුන් යන්න බැරි වෙන්න net එකක් ආධාරයෙන් වහලා තියන්න ඕනේ. වහලා සාමාන්‍යයෙන් දවසට එකපාරක් වගේ යාළුවනේ මෙයාලට ආහාරයක් වශයෙන් මාළු කෑම කුඩු එහෙම නැත්නම් ඊස්ට් වගේ දෙයක් දෙන්න පුළුවන්. ඊස්ට් දෙනවා නම් මේ මද රසනේ උණු වතුරේ දිය කරලා එහෙම තමයි පොඩ්ඩක් දාන්න ඕනේ. මමත් නම් දෙන්නේ ඊස්ට් තමයි. දවසට එකපාරක් වගේ දුන්නා නම් ඇති. ඒකල යාළුවනේ මේක දවසට එකපාරක් කෑම දාලා දවස් 7ක් විතර නිකන් මේක වහලා තියන්න හොඳට. දවස් 7න් විතර බලමු අපි මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරිනම් යාළුවනේ මම අදට ගෙනාව වීඩියෝ එක ඉවරයි. මම සමග එකතු වෙලා රැඳිලා සිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. අපි දවස් 7කින් වගේ බලමු මේකේ කොහොමද ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියලා.